තොරතුරු නිවැරදිව දැන්ම දැනගන්න අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. මෙන්න දැන් ලැබුණු ඉතා කනගාටුදායක පුවතක්. අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාව් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. ඒ 88 හැවිරිදි ප්‍රැන්සිස් පාව් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවසේදී. ශ්වසන මාර්ග ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල් ගත කරව සිටි ෆ්‍රැන්සිස් පාව් වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණ තිබුණා. ඊයේ දිනේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක් වී තිබීමත් විශේෂත්වයක්. මෙලෙසින් ලොව හදවත් මිලියන ගණනාවක් කම්පා කරවමින් ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් පාව් වහන්සේට උතුම් ස්වර්ගස්ථයක්ම වේවා.